මම කුරුණෑගලින් ඉඳන් තමයි ආවේ. ඔයා දැන් මේ විදි කොච්චරක් දුර විතර ඉගෙනගෙන තියෙනවද? මම මේ වෙනකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරලා ඉවරයි. ඒ විශ්වවිද්‍යාලයේම තාවකාලික ආදර්ශකවරියක් විදිහට සේවය කරනවා. මොකද කැම්පස් එක? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. මම සිරස ලක්ෂපති වැඩසටහනට එන්න හේතුවක් වුණේ මම කුඩා කාලේ ඉඳන් මේ වැඩසටහන බලනවා. ඉතින් ඒ නිසා කවදා හරි දවසක හොට් සීට් එකට ඇවිල්ලා මේ ප්‍රශ්න 15ට ආන්සර්ස් දෙන එක මට try කරලා බලන්න ඕන කියලා හිතුණා. FFF රවුන්ඩ් එකේදී මට පුළුවන් වුණා ඉක්මනටම උත්තර දීලා හොට් සීට් එකට යන්න. මට හිතෙන්නේ ඕක් සහ විලෝ කියන එක තමයි. ෆයිනල් ආන්සර්. ඔව්. ෆයිනල් ආන්සර්. ෆයිනල් ආන්සර්. උත්තරය පළවෙනි ප්‍රශ්නෙට මුහුණ දෙද්දි මට පොඩි චකිතයක් දැනෙනවා හොට් සීට් එක තාම නුහුරුයි නුපුරුදුයි නිසා. හැබැයි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න වලට යනකොට මට පොඩි ආත්ම විශ්වාසයක් ආවා මේ ප්‍රශ්න වලට මට පිළිතුරු දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සර් මේ ප්‍රශ්නෙට උත්තරය වන්න. පොලිසියෙන් කියනවා අඩු ගානේ ගෙදර දොරේ අතුර නෙවෙයි. ට්‍රිප් එකක් යද්දිවත් Facebook දාන්න එපා කියලා. ඇයි? මට පළවෙනි ලයිෆ් ලයින් එක ගන්න සිදු වුණේ ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්නයකදී. බලනයි ගන්නවරුවයි දෙකම අයින් කරන්න පුළුවන් මට. ලයිෆ් ලයින් එකක්. ඒ නිසා මම කරේ 50-50 ලයිෆ් ලයින් එක ගත්තා. ලයිෆ් ලයින් එක ගත්තෙන් පස්සේ ඉතුරුණු ආන්සර්ස් දෙකෙන් මගේ සැකය දුරුුණා. ඒ රන්දනි වල සටන. ඊළඟ ලයිෆ් ලයින් එක මට ගන්න සිද්ධ වුණා විද්‍යාව සම්බන්ධ ප්‍රශ්නයකදී. එහිදී ඔඩියන්ස් එකෙන් මම ආස් දි ඔඩියන්ස් ඔප්ෂන් එක තමයි තෝරගත්තේ. ඔඩියන්ස් එකෙන් ගොඩාක් ලොකු උදව්වක් ලැබුණා මට. මම ගොඩක් ආසයි ෆෝමියුලා 1 ධාවන රථ තරඟාවලි බලන්න. සාමාන්‍ය නිකන් අපි කියන්නේ රොමෑන්ස් නවල් එකක් ස්පෝර්ට්ස් රොමෑන්ස් කියන ගණයට අයිති. ඒකෙන් පස්සේ තමයි මම ගොඩක් F1 නිකන් බලන්න පටන් ගත්තේ. ඒ නිසා මම මේ කට්ටිය පොඩ්ඩක් දන්නවා. කට්ටිය දන්නවා වුණාට උත්තරේ දන්නවත් දන්නේ ඒ හැම දෙයක්ම අවසානයේදී කොහොම හරි මට ලක්ෂ 2ක් ජයග්‍රහණය කරන්න හම්බුණා. විශ්වාසයේ පිළිතුර ගෙදර ඉඳන් බලන් ඉන්න ඔයාලා හැමෝටම මට කියන්න තියෙන්නේ 70 80 වලට කතා කරලා ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙලා මේ හොට් සීට් එකේ අත්දැකීම විඳ ගන්න එන්න කියලා.